ලාව් ගන්න පටන් ගන්න එපා. උඹ හැමදාම ඕනේ ගහකෝ. කියලා මොකද ගන්නේ මේ අමල්ලා. මල්ලි ඉන්නකොට කරන්න එපා ඉතින් ඈ. මම උඹේ පිළේ. අපි මොනවාද? ගහන්න කියලා කිව්වේ ඔක. හරි බා අපි පාඩමවා. ඩයලගේ මාගන්න. පාට කළු. දැන් ඔයාලට දෝනිද වටින්නේ දැන් මේ කරන්න ආලේ. නෑ දෝනි අච්චර ජනීලයි අච්චර කන්දරලා දාන ගෙදර ගිහිල්ලා නම් ඔය විදිහට දෝනිලා එක්ක වටින්නේ නැහැ. දෝනිලා වැඩක් නැහැ මෙතෙන්ට. අපෝ දෝනි එක තොපි දෙක එද්ද තමයි. මට කියලා දෙන්න තොපි වගේ අපේ කාල කඩේ යන වාසිය ගන්න බෑ කියලා. බෑන මෙයා කතා. අපිට නැත්තම් දැන් මේක නැත්තම් කණ්ඩායම් වෙන්නේ නැහැ. ඔව් අප්පා. මොකද කරන්නේ? මල්ලි රැක් තුන වැඩිනේ. අපි දානගල් පැත්තේ යන්න. අමල්ලි මේ දැන් කන ටයිම් එක ගන්නනේ. අපි යන්න රෑ වෙන්නත් ළඟයිද? යා. ඔව් නේ. අපි දෙන්න අරුන් දෙන කතා කරගෙන යන්නේ. යන්නේ කාරේ. අවදා ගාලේ ගිහලා තා. මෙයා. ඊන් එන්නේ අපි දැන් යා. මෙයා කවදාකවත් මල්ලි. මල ඇති නේද මල? අද යන්න. මල ඇති නේද? මල ගෙදර යන්න. මල ඇති. තව ටිකක් රැ වුණොත් අපිට කන්න හම්බෙන්නේ ආද නැහැ. ඕක තාප්ප ගන්න. මේක තව ෆෝන් එක දැන් අර කොහේ යන කැරම් ගහලා ඉන්නේ. තව ෆෝන් එක. කන්න දෙයක් නැහැ. තියෙන්නේ. අර ෆෝන් අපි ආතල් ගන්නවද කරේ නෑ ආතලේට. ගද්දේ. පොඩේ. අලපන් අර මොකද තියෙන්නේ කියලා. ඒ දෝනි බලමනේ. නෑ හිටපන් හිටපන්. ඔඩින් බලමු. ගිහින් බලමු හිටපල්ලා මේ වරෙන්නේ. හිටපල්ලා ගිහිල්ලා බලමු මොකද. අඩෝ මේ බය මරන් ඈ. අපේ අම්මට ඉන්නේ මාව විතරයි. මන් දමු වගේ බලගුළු සෙට් එක. දෝනි තෝ තියන කාපන්. අඩේ මෙහෙ වරෙල්ලයකෝ මාව දාලා ගියා නේ තොපි. මුන් වගේ යාළුවෝ හොඳයි පොල් පිට එක්ක කපා ගන්න. තොකි මුන් වගේ වුණා. ඊවකටයි ගොමම නම් අහකට විසිරෙයි ගොයන් හදවත පුපුරයි කරගෙන සෙනහසට දුරගෙන